ආයුබෝවන් ටුඩේ ජොබ්ස් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමදෙනාම. ඉතින් ඔන්න අද අපි ඔයාලට අරන් ආවා අවම සුදුසුකම් යටතේ බඳව ගන්න අර්ධ රාජ්‍ය බැංකු රැකියා අවස්ථා දෙකක් ගැන. ඉතින් මේ ගැන සම්පූර්ණ විස්තරය බලලා ජොබ් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකේ අවසාන තත්පරය දක්වා රැඳිලා ඉන්න. කොතනකවත් ස්කිප් කරන්න එපා. මොකද මේ විස්තර වලට මග ඇරෙන්න පුළුවන් හින්දා. ඉතින් ඔයා තාමත් අපේ ටුඩේ ජොබ්ස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell notification එකත් all දාලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම වීඩියෝ එක ගෙන්න ගන්න. හරි අපි බලමු ඉස්සෙල්ලාම තියෙන job vacancy එක මොකක්ද කියලා. මාතර, අකුරැස්ස, දෙනියාය, වැලිගම, හක්මන, කුඹුරුපිටිය, දික්වැල්ල, දිවුනුවර හා තංගල්ල ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ සඳහා බැංකු ලිපිකරු තනතුරු සඳහා ඔයාලට අයදුම් කරන්න පුළුවන්. අපි බලමු මේ තනතුරු මොනවද කියලා. මුදල් අය කැමියන්, දුරකථන ක්‍රියාකරුවන්, පිළිගැනීමේ නිලධාරීන්, ගිණුම් ලිපිකරුවන්, ගිණුම් සහායකයින්, පරිගණක ක්‍රියාකරුවන්, පරිගණක සහායකයින්, කාර්යාල සේවකයින්, කාර්යාල ලිපිකරුවන් ඇතුළු තවත් බොහෝ අංශ සඳහා ඔයාලට අයදුම් කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු මොනවද මේ වේකන්සි වලට බලලා සුදුසුකම් කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේවට සේවා පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. මේ වේකන්සි වල තියෙන විශේෂත්වය තමයි ඔයා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් වෙනවා. තව දුරටත් අමතර අධ්‍යාපන සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාගේ සුදුසුකම් මත රැකියාවන් වලට යොමු කරන්න පුළුවන්. මම ඊළඟට ඔයාලත් එක්ක කතා කරන්නේ මේ රැකියාව වලින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඉතින් ඔයාලට රුපියල් 35000ත් 75000ත් අතර වැටුප් ගෙවනවා. පුහුණු කාල සීමාව ඇතුළතත් ඔයාලට මේ වැටුප ගෙවනවා. ඔයාට ආසන්නතම ප්‍රදේශයට තමයි මේ රැකියාවන් ලබා දෙන්නේ. මේ රැකියාවන් ස්ථීර රැකියා. ඔයාලට හොඳ අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වල ප්‍රමාණය අනුව ඔයාට රැකියාව ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට නවාතැන් පවා ලැබෙනවා. ඉතින් ඔයාට මේ රැකියාවන් සඳහා අයදුම් කරන්න ඕන නම් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ටච් කරන්න වෙනවා. ටච් කරාට පස්සේ අපේ වෙබ්සයිට් එකට තමයි ඔයාව අරගෙන එන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන ඕනෑම රැකියාවක් සමග සම්බන්ධ වීමේ හැකියාවක් ඔයාට තියෙනවා. ඔයා වෙබ්සයිට් එකට එනවා නම් ඔයාගේ ෆෝන් එකේ normal data තිබීම අනිවාර්යයි. අවශ්‍ය රැකියාව මත ක්ලික් කරාට පස්සේ ඔයාගේ දුරකථන අංක ඇතුළත් කරන්න තැනක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඉලක්කම් 4ක කෝඩ් එකක් එනවා. ඔයා මේ කෝඩ් එකත් ඇතුළත් කරන්න ඕනේ. ඉතින් එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. හරි මම ඊළඟට ඔයාලා එක්ක කතා කරන්නේ බැංකු, ෆිනෑන්ස් කම්පැනි සහ තවත් මූල්‍ය ආයතන කිහිපයක් සඳහා පවතින බඳවා ගැනීම පිළිබඳව. මේ සඳහා ඔයාට ඇප්ලයි කරන්න ඔයාට අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. මෙතනදී ඔයාලගේ අවම සුදුසුකම් වශයෙන් සලකා බලන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාග ඔයා සමත් වෙලා තියෙන්න ඕන. ගැහැණු පිරිමි ඕනම කෙනෙක්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ETF සහ EPF ඔයා වෙනුවෙන් වැය වෙනවා. ඔයාලට යම් කාල සීමාවක් තුළදී පුහුණුවකුත් මේ සඳහා ලබා දෙනවා. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මේ ආයතනවල තියෙන ප්‍රතිලාභ මොනවද කියලා. අඩු ණය පොලී ප්‍රතිශතයක් යටතේ බැංකු ණය ලබා ගැනීමට ඇති අවස්ථාව, නිවාස ණය පහසුකම්, වාහන ණය පහසුකම්, ස්ථීර රැකියාවන් හිමිවීම, ඔයා කැමති ප්‍රදේශයක මූල්‍ය ආයතනයක් සඳහා පත්වීම හිමිවීම ආදී බොහෝ ප්‍රතිලාභ රැසක් ඔයාට මේ සඳහා හිමි වෙනවා. ඉතින් ඔයාට මේ සඳහාත් අයදුම් කරන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ටච් කරලා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න වෙනවා. ඉතින් මම අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් දවසක අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.